ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ බොහෝ පිරිමින් අත්විඳින නමුත් ප්‍රසිද්ධියේ කතා කරන්න මදක් පසුබට වන ඒ වගේම බොහෝ දෙනෙක් වැරදියට වටහාගෙන තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි උදෑසන ශිෂ්ණය ප්‍රාණවත් වීම. එහෙමත් නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරෙදි කියන මෝර්නින් වුඩ් කියන තත්වය. ඇයි මෙහෙම වෙන්නේ? මේක රෝගයක්ද? නැත්නම් මේක ශරීරයේ නිරෝගීකම පෙන්වන ලක්ෂණයක්ද? වෛද්‍ය විද්‍යාත්මකව මේ තත්ත්වය හඳුන්වන්නේ Nocturnal Penile Tumescence කියලා. ඒ කියන්නේ NPT කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කරනවා මේ ක්‍රියාවලිය පිටුපස තියෙන ජෛව විද්‍යාත්මක රහස මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් පිරිමියෙක්ගේ ලිංගික සෞඛ්‍ය විතරක් නෙවෙයි සමස්ත ශරීරයේම රුධිර සංසරණය සහ ස්නායු පද්ධතිය කොයිතරම් හොඳින් වැඩ කරනවද කියලා දැනගන්න තියෙන හොඳම ස්වාභාවික පරීක්ෂණය තමයි මේ NPT කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. මොකද ඔබේ සෞඛ්‍ය ගැන ඔබ නොදන්න රහස් රැසක් අද හෙළි වෙනවා. නින්දේ අවස්ථා සහ ප්‍රාණවත් වීම අතර සම්බන්ධය. අපි හිතන්නේ අපි නිදාගත්තම මුළු ශරීරයම එකම විදිහට විවේක ගන්නවා කියලා. නමුත් විද්‍යාත්මකව බැලුවොත් අපේ නිින්ද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. non-REM sleep සහ REM sleep කියලා. REM කියන්නේ rapid eye movement කියන එක. අපි හීන දකින්නේ මේ REM කියන අවස්ථාවේදී. මේ REM අවස්ථාවේදී අපේ මොළය ඉතාමත් ක්‍රියාශීලී. ඒ වගේම අපේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ ඒ කියන්නේ autonomic nervous system එක යම් වෙනස්කම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පරාසංවේදී ස්නායු පද්ධතිය ඒ කියන්නේ parasympathetic nervous system එක සක්‍රිය වෙනවා. මේ ස්නායු පද්ධතිය තමයි අපේ ශරීරය ලිහිල් කරන්නේ සහ රුධිරයේ ශරීරයේ අවයව වෙත ගලා යාම පාලනය කරන්නේ. නින්දේදී සාමාන්‍යයෙන් පිරිමියෙකුට අවස්ථා 3ක සිට 5 වතාවක් පමණ මෙලෙස ප්‍රාණවත් වීම සිදු වෙනවා. නමුත් අපිට ඒක දැනෙන්නේ අපි අවදි වෙන අවසාන වතාවේදී විතරයි. ඒ නිසා තමයි අපි මේක උදෑසන සිදුවන දෙයක් විදිහට දකින්නේ. ඇත්තටම මේක මුළු රාත්‍රිය පුරාම වරින් වර සිදුවන ක්‍රියාවලියක්. හෝමෝන සහ රුධිර සංසරණයේ බලපෑම දැන් අපි බලමු. මේකට බලපාන හෝමෝන මොනවද කියලා අපි බලමු. ප්‍රධානම දේ තමයි ටෙස්ටොස්ටෙරෝන්. පිරිමියෙකුගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම දවසේ වැඩිම අගයක් ගන්නේ උදෑසන 7 සිට උදෑසන 9 දක්වා අතර කාලයේදී. නිින්දෙන් අවදි වන මොහොතේ හෝමෝන මට්ටම ඉහළ යාම නිසා ස්වාභාවිකවම මේ ප්‍රාණවත් වීම උත්තේජනය වෙනවා. තවත් වැදගත් කරුණක් තමයි නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම. නින්දේදී අපේ ශරීරය රුධිර වාහිනී පුළුල් කරන රසායනික ද්‍රව්‍ය නිපදවනවා. මේ අරමුණ ලිංගික අවයව වෙත පිරිසිදු රුධිරය සහ ඔක්සිජන් ගලා යාම සැලැස්වීම. මේක හරියට යන්ත්‍රයක් මල කඩ කන්නේ නැතුව තියාගන්න වරින් වර ක්‍රියාත්මක කරනවා වගේ වැඩක්. මේ රුධිර ගමනාගමනය මගින් ලිංගික පටක නිරෝගීව තබා ගන්නවා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මුත්‍රාබර නිසා මේක වෙනවද කියලා. ඔව්. ඒකෙත් සත්‍යතාවයක් තියෙනවා. අපේ මුත්‍රාශය පිරුණු විට එය කොන්දේ තියෙන ස්නායු මත පීඩනයක් ඇති කරනවා. මේ පීඩනය නිසා ප්‍රත්‍යාවර්ත ක්‍රියාවක් එහෙමත් නැත්නම් රිෆ්ලෙක්ස් එකක් විදිහට ප්‍රාණවත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මිත්‍යාවන් සහ සෞඛ්‍ය අනතුරු ඇඟවීම. සමහරව හිතනවා උදෑසන මෙහෙම වෙන්නේ ලිංගික හීන දකින නිසා කියලා. නමුත් වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙන්නේ ලිංගික හීන නොදැක්කත් කිසිදු උත්තේජනයක් නැතත් නිරෝගී පිරිමියෙකුට මෙය සිදුවිය යුතුම බවයි. කුඩා දරුවන්ට පවා මෙය සිදුවන බව ඔබ දැන සිටියද? එයින් තහවුරු වෙන්නේ මෙය හුදෙක් කායික ක්‍රියාවලියක් පමණක් බවයි. නමුත් දැන් අපි වැදගත්ම කොටසට එමු. යම් පිරිමියෙකුට කාලයක සිට උදාහරණයක් ලෙස මාස කිහිපයක් ගමු උදෑසන ප්‍රාණවත් වීම සිදු නොවේ නම් එය නොසලකා හැරිය යුතු නැහැ. එයට හේතු කිහිපයක් තිබිය හැකියි. හෘද රෝග, රුධිර නාල අවහිර වීමේ මුල්ම සලකුණ මෙය වෙන්න පුළුවන්. දියවැඩියාව, ස්නායු පද්ධතියට හානි වීම නිසා මෙය නතර වෙන්න පුළුවන්. මානසික ආතතිය සහ විෂාදය,
මොලේ ඇතිවන රසායනික වෙනස්කම් නින්දට සහ හෝමෝන වලට බලපානවා. අධික තරපාරුව මෙය ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කිරීමට හේතු වෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ උදෑසන ශිෂ්ණය ප්‍රාණවත් වීම කියන්නේ ඔබේ ශරීරය මම නිරෝගී මගේ රුධිර ගමනාගමනය හොඳයි කියලා ඔබට දෙන පණිවිඩයක්. ඔබ මේ ස්වාභාවික සෞඛ්‍ය රැකගන්න නම් දිනකට පැය 7ක 8ක සුවදායක නිින්දක් ලබා ගන්න. සමබර ආහාර වේලක් ගන්න. විශේෂයෙන්ම සිංක් සහ මැග්නීසියම් අඩංගු ආහාර. දිනපතා ව්‍යායාම කරන්න. දුම්පානය සහ මද්යසාර භාවිතයෙන් ඉවත්වන්න. ඔබට මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් ලැජ්ජ වෙන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමු වෙන්න. මොකද මේක ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය තීරණය කරන සාධකයක්. අද වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්ත කියලා මම හිතනවා. මේ වගේ සෞඛ්‍ය සම්පන්න තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ඔබේ මිතුරන්වත් share කරන්න. ඔබට තියෙන ප්‍රශ්න පහතින් කමෙන්ට් කරන්න. නැවතත් මෙවැනිම වටින වීඩියෝකින් හමු වෙමු. හැමෝටම නිරෝගී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.